සාදුකාරයක් දෙන්න පින්වත. හෙලෝ. සාදුකාරයක් දෙන්න පින්වත. පැහැදිලි නෑ. සාදුකාරයක් දෙන්න පින්වත. අහුන්නේ නෑනේ මොකද කියන්නේ? සාදුකාරයක් දෙන්න පින්වත. සාදුකාරයක් දෙන්නකෝ. දෙන්නකෝ. පින්වත්නි මේ අට්ටා පිටිය ගඟ දෙපස්සේ බුරුත නැමේ. ඔයාලගේ වල පැත්තේ අට්ටා පිටිය ගඟ දෙපස්සේ බුරුත නැමෙනවද? බුරුත? බුරුත? hello. අතේ පුරිඤ්ඤං පද්ධති සුමුදු පට්ටං විනස්සති. hello. සවන් දෙන්න. hello. සවන් දෙන්න පින්වත. මේ අට්ටා පිටිය ගුණසිංහගොඩ පන්සලෙන් කතා කරන්නේ. මේ පින්වත නම්බරේ දාලා ගින් දිනෝ පාරේ මැද්ද. මම අහුල ගත්ත මේක කතා කරන්නේ. hello. අට්ටා නෙවෙයි පිට්ටා ගලක් උඩ ඉදියා. hello. පන්නගේ කරේන මෝරිච්ච දෙන්නා පන්නගේ නුඹේ හුරතල් හුත්ත. පටුව ගහන්නට යුඹේ අක්කමැත්ත ගලක්වත් කපපු ලොකු වෙදකන් උත්ත. තට්ටු ගහලයි වලි කුකුලන් හඬලන්නේ පට්ටමාලයි බඩු පිට රට ගෙනියන්නේ. බොට හුකලයි අද මම මෙතනින් යන්නේ. hello. අතේ පුරිඤ්ඤං පද්ධති සුමුදු පට්ටං විනස්සති. ඒ කියන්නේ පින්වතුනි මේ පුක්කේ හරිනකොට පඩයක් ගියොත් සුමුදු පට විනාශ වෙනවා. එක් පුක්කං දහනෝති දසදහස් පුක්කං ලබනෝති. එක පුකක් දන් දුන්නොත් පින්වතුනි පුකවල් දසදහසක් හම් වෙනවා. එකින් බං බහංකාරං මයිල් නැත්තං අලංකාර. එකින් බහංකාරයි පින්වතුනි මයිල් නැත්තං ඊතාවත් අලංකාර. දෙක මැද්දින් වලක්කාරං පෛරාජයට නමස්කාරං. ඒ කියන්නේ පින්වතුනි දෙක මැද්දින් වලක්කාරගෙන පෛරාජයට නමස්කාරං කියලා අරින්න පුකේ. භයංකාරං කියන්නේ අම්මේ මට කවුද වද දෙනවා? බඩුඩ නැගී මාගේ තන් දෙක මිරිකනවා. මේක අකුල් දෙකට අතරින් පොල්ලක් යනවා. පන්සල් කන්ද උණු වී මොන වදේනවා. අම්මේ මම අද හොඳ වැඩක් කරා. පාරේ යන සංගරුවනක් නතර කළා. ගෞමස්සලා ජංගිය පාත් කරන රැකගෙන ආවම ඇති මං පූජා කරා. උත්තේ කොං තුනයි මැද හවඩිය වාගේ අත්තේ කයිලයි ගෙම්බගේ කට වාගේ නිතරම හොගදයි කුණු පොල් බෑය වාගේ මේකත් එකට මේ උත්ති ගෙතියන අගේ පවසන්න පින්වත යමක් පවසන්න. hello කියන්න. කවුද මේ කොහෙන්ද දන්නේ මොහොනේ කෙරුවේ මල්ලස් නෑ මේ මහාන කරේ පින්වත ඔයාට කියා ගන්න බැරි දන්නවනේද අංගම්මන සුමන හිමි? නෑ දන්නේ ඒක අහලා තියෙද? පින්වත් එක දවසක් මම පන්සලට වඩිනකොට කොල්ලෙක් මට කියනවා අංගම්මන සුමන මුට දෙවෙනි පදේ මතක නෑ ආයෙත් කියනවා අංගම්මන සුමන මුට තුන්වෙනි පදෙත් මතක නෑ පින්වත ආයෙත් කියනවා අංගම්මන සුමන මම වැඩම කරා මේ ස්ථානෙට පින්වත මම පැවසුවා මේ ආකාරයෙන් අංගම්මන සුමන උඹේ අම්මට හුකද පින්වත මං සාධාරණයි නේද ගත්ත උත්සාහය වෙලේ ඒක තමයි කියන්නේ මම එක දවසක් පන්සල මේ බණට වඩිනකොට මට ඇහෙනවා පින්වතනි සද්දයක් බරස් සස් පින්වතනි මම උඩ බැලුවා බිම බැලුවා පේන්න නෑ
පේන්ට නෑ. මම වම බැලුවා. දකුණ බැලුවා. පේන්ට නෑ. පින්වතුනි මම දෙවියන්ට කිව්වා. මොකද්ද දන්නවද? දෙවියනේ මේක මට පෙනියක්. මේක මට පෙනියක්. විනාඩි 11ක් යන්න ගියේ නෑ පින්වත. අමු අමුවේ පේනවා. අමු අමුවේ පේනවා. අර කෙරෝලේ බීරුවකට හේතු වෙලා අවුරුදු 80ක් විතර වෙන උපාසකම්ම කෙනෙක් මෙරෙද්ද ආශ්‍රාද දාගෙන හුත්ත කසනවා. හුත්ත කසනවා. මං කිව්වා මේ જાතියෙන් ලැබෙනා වූ හුතු කැසීමේ රෝගය වැඩියෙන් සම්පූර්ණයෙන් සාර්ථක වේවා කියලා. හා පින්වත්ට කියන්න දෙයක් තියෙනවද මට? හතර ගායිලින්ද ළඟ මං නානකොට සකුන්තලා වෛද්‍ය නාන්නට මේ සකුන්තලාගේ ගල් දෙක දකින්නකොට මේ මතනේ අක්කා නැට්ටුවයි මගේ ජොකා යට කාට කියන්නද මේ මම මහන වුණාට මගෙත් නකින්නවනේ පින්වත නේද? මෝසලයා කියනවා කැත්ත පාර්ස වාක්‍යද? Hello. Hello. Kian? මට වහින්නේ නැහැ මේට හුලං වැඩි අර වත්තට හුලං වැඩිනේ. ඒ කියන්නේ මේ හුත්තට වලං වදින වැඩි මේ දවස්වල. මට හරි අමාරුයි මේක දරා ගන්න. Hello. ඉන්නේ මම ඒ ටිකක් කියන්නම්. සකුන්තලාර ඉන්නේ නිකම් බලා නොව ඉන්නේ නිසංසලා. නිසංසලා නොව ඉන්නේ සකුන්තලා කොහේ බලන් හිටියත් මගේ කෙලින් වෙලා. hello කියන්න. hello තව ඕනද? මතිනේ මං තව කියන්නද? මේව දකින්න කොට දෙවියනි සතර දීගේ පාවෙතේ බලන්න ගිය දෙවෙනි කෙල්ල පෙඟිච්ච පකඩමක් වගේ උපාදියත් කරේ තියන් වැඩියෙන් කරත් නැගේ කෙල්ලට වැඩියෙන් තියෙන්නේ නැන්දම්මා දාන රංගේ අනේ කටුස්සි වාගේ ඉඳගෙන අනේ මේ කිට තියෙන විසේ පාම්බාගයක් කන්නට මස් කලඳක් නෑනේ ඇඟේ පින්වත් ඔයත් මොකක් හරි මට කියන්න කුණුහරුපයක් වගේ කියන්නකෝ ගහන්නකෝ මට පහර hello අනේ ඔයාට උදේට ඔයයි කිව්වේ මට උනා එහෙම දෙයක් මට හරි දුකයි වාවන්නේ නැහැ හිතට සුකනම් දෙන්නේ පාරත්තරන් මට ආදරේ ආසතරන් තේරිලා නේද? තේරුණා නේද? තේරුණාද? හැල්ල මේ අනේ ඔයාගේ වොයිස් එක මාර ලස්සනයි. ලස්සනයි කියන්නේ හරි ලස්සනයි මට හිතා ගන්න බෑ මේ වොයිස් එක කවුරු දුන්නද කියලා. ඒක උනේ කොහොමද දන්නවද? තාත්තා මල් රසද අස්ගිරිද? අස්ගිරි නෙවෙයි. මට මේ පාරේ ඉන්න පොඩි කොල්ලෙක් පුකේ ඇරියේ. එදා ඉඳන් මට මේ දෙඩේ බෝ වෙලා. මේ පාරේ ඉන්න කොල්ලෙක් මගේ මේ පුක මේ පාරේ මම එක දවසක් පාරේ ගියා මේ ඒ කියන්නේ මේ පින්ඩ පහතේ වඩිනකොට මේ පොඩි කොල්ලෙක් මගේ සිවුර උස්සලා පුකේ ඇරියා. ඔව්